Hi friends, ඉතින් ඔයාලටත් එක දලා ඉන්නේ MCS Pro YouTube channel එකත් එක්ක. මම අද ගෙනල්ලා තියෙන්නේ Loki Craft XB කියන gameplay series එකක් අද මම කරනවා. ඒක දිගටම කියනවා මම කලින් කරපු survival guide series එක. ඒක අයින් වුණා. ඒකින්ද අලුතෙන් එකක් create කරලා පටන් ගන්නවා. එහෙනම් world එක create කරමු. Let's go. මේක 1.20 version එක මේකට 1 2 3 4 කියන සීඩ් එකට අර කලින් එකේ වගේ නෙවෙයි මේක පොඩ්ඩක් වෙනස් වෙනවා මම ඒ සීඩ් එක ගහලා තමයි ගත්තේ වෙනස් වෙයිද දන්නේ පොඩි වෙනසක් නැහැ මම එහෙනම් ස්ටාර්ට් බඩු ටික හදාගෙන හම්බ වෙන්නම් අපි පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරමු මේ ෆ්‍රෙන්ඩ්ස් ඉන්න එක සත්තු జాති මේකෙදි බීකිව් ඔන්න මීමස කියන අර්ථයෙන් එන්නෙම සර්ච් කරාම එනවා මේක කිසිම රිසෝස් පැක් එකක්වත් නැහැ හැබැයි මේ තියෙන විදිහට ඇත්ත ලෝකෙ ඉන්න හැම සතෙක්ම මේකේ ඉන්නවා ඒ වගේම ස්ට්‍රක්චර්ස් ගොඩක් මේක ජෙනරේට් වෙනවා මං ස්ටාර්ට් බඩු කිව්වට වෙනම මොනවත් හදාගත්තේ නැහැ. මෙතන ස්ටෝන් තියෙනවා මං ඒකින්ද ස්ටෝන් බඩුවට අප්ග්‍රේඩ් වෙලා හම්බ වෙන්නම්. මේකේ ෆ්‍රෙන්ඩ්ස් ආය ඩියුරබිලිටි පෙන්වන්නේ නැහැ. ඩියුරබිලිටි පෙන්වන්නේ. ඒක පොඩ්ඩක් අවුල්. ඕක තමයි මේක තියෙන පොඩිම පොඩි අවුල. ඉච්චරමයි තියෙන අවුල් වලට මේකෙදි. හරිද? මේ පිකැක්ස් එක අයින් කරලා ස්ටෝන් බඩු වලට අප්ග්‍රේඩ් වෙනවා. ඕකේ. මේක එකපාරට බඩු ඔක්කොම ටික ගන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් අනිත් එකේ වගේ නෙවෙයි මේක ටිකක් වෙනස්. හරි දැන් අපි ස්ටෝන් බඩු වලට මාරු වෙමු. හරි විලේජ් එකක් හොයමු. අන්න ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මම මේ වර්ල්ඩ් සීඩ් එක කලින් ප්ලේ කරලා තියෙනවා. අර කන්දරේ හැබැයි විලේජ් එකක් තියෙනවා. මේ වල්ලූරෝ හැම ඉන්නවා මේකේ. මෙයාලට ගැහුවොත් එහෙම අපේ රෙන්ඩර් ඉන්සර්ට්ස් අනේ මන්දනේ පොඩක් චන්ක්ස් කියන්නේ අපිට දැන්ට පේන්න තියෙන චන්ක්ස් ප්‍රමාණයක් තියෙනවානේ. අන්නේ චන්ක්ස් ප්‍රමාණයට හරියන ඒ කියන්නේ ඒ ප්‍රමාණයම ඉන්න හැම වල්ලූරෙම අපිට ඇවිල්ලා ගහනවා. එතකොට වල්ලූරෝ මරන්න එපා. ඒකින්ද වටින එමෙතිස්ට් ෂාට් තියෙනවා. අයන්න ඕනේ. එමෙතිස්ට් ෂාට් ටික විතරක් තියාගෙන ඉන්න. පස්සේ ආයෙත් අපි ඕන විදිහම ස්ප්‍රයි ගාස් එකක් හදාගන්න. වෙන මොනවත් මේකේ නැහැ. සත්තු විතරයි වෙනස්. ඒ කියන්නේ අපිට මේකේදී සූ එකක් හදන්න පුළුවන් වෙයි. මං ඒ කියන්නේ එක දිගට මම මේක කියන්න බලාපොරොත්තු වෙනවා. කියන්න බෑ. වැරදිලා වර්ල්ඩ් එක ඩිලීට් වුණොත් විතරයි. මොකද කිව්ව තියෙන ස්පීඩ් රන් වැඩිපුර ගහලා වර්ල්ඩ් එක ස්ටෝරේජ් ෆුල් වෙන හින්දා වර්ල්ඩ් එක අයින් කරන්න වුණොත් ඒ කියන්නේ වර්ල්ඩ් එක අයින් කරද්දී වැරදිලා මේ වර්ල්ඩ් එකත් අයින් වුණොත් තමයි ඔන්න සීරීස් එක නවත්තන්න වෙන්නේ. මම විලේජ් එක ගාවට ගිහිල්ලා හම්බ වෙන්නම් ෆ්‍රෙන්ඩ්ස්. වෙලාව යනවා වැඩි නැත්නම්. ෆ්‍රෙන්ඩ්ස් අපිට ලිඳක් හම්බ වුණා. මේක යට තියෙනවා බැරල් එකක්. ඒකේ තියෙන ගෝල්ඩ් නගට් ඔක්කොම 3ක්. ඊට පස්සේ අයන් නගට් තියෙනවා 4යි. ඔක්කොම මේ විදිහට තියෙනවා. මේවා ලූට් කරලත් අපිට ගන්න පුළුවන්. මෙතන අයන් තියෙනවා. අපි ස්පවුන් තැනක් තිබ්බ අයන් හැබැයි. ඕල් බ්ලොක් තියෙනවා.
ඒක පට්ට වටනවා. මේ කෝල් බ්ලොක් එකකින් එක ස්ටැක් එකක් ස්මෙල්ට් කරන්න පුළුවන් එක දිගට. ෆ්‍රෙන්ඩ්ස් මම රෙකෝඩින් ඔන් කරන්න නැතුව අර ඉඳලා තියෙන දැන් චුට්ටක් වෙලා ලිඳක් එහෙම ඒකෙදි හම්බ වුණා. අපිට විලේජ් එකකුත් හම්බ වුණා. අපිට කෑම මොනවා හරි තිබ්බොත් හොඳයි. දැන් අපි මේ ගෙදර ගා බේස් එක කරගන්නේ. කෑම ටිකක් කමු. මේක අපි වැඩිපුර එක්ස්ප්ලෝර් කරමු. අපිට ඩයමන්ඩ් වලට අප්ග්‍රේඩ් වෙන්නත් දැම්ම පුළුවන්. අතන ස්ට්‍රක්චර් එකක් තියෙනවා අර තියෙන්නේ. මෙන්න ඒක උඩට අපි බ්ලොක්ස් අරන් ඊළඟ එපිසෝඩ් එකේ යන්. ඊට පස්සේ ඩයමන්ඩ් වල නම් ඊට පස්සේ අතන තිබ්බ ඒන්ෂන්ට් ඩිග්‍රී එක මයින් කරගමු. තවත් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. අපි ඒකටත් දැන් රෑ වෙන්නත් ළඟයි. අපි මෙන්න මේ විලේජ් එකේ එක බෙඩ් එකක් ගමු. ඊපස්සේ මෙන්න මේ හවුස් එක. පට්ටම වටින දෙයක් තියෙනවා මේක ඔස්සේ. මේක ටිකක් වටිනවා. ටිකක් විතර තමයි. මේක ටිකක් විතර වටිනවා. මේක අස්සේ මොනවත් නැහැ. මේක අස්සෙන් මොනවත් නැහැ. රහසිගත දේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන චෙස්ට් එක අස්සේ. ඊට කලින් අපි නිදාගෙන ඉමු. පළවෙනි නයිට් එක. මෙන්න මේ සෝල් ලැන්ටර්න් එකක් තියෙනවා මෙතන. මේ තියෙන්නේ මෙන්න ස්ක්‍රීන් එක යනවා මෙන්න එතන තියෙනවා. මෙන්න මේ ටිකෙන් චුට්ටක් විතර තමයි මේ ටික වටින්නේ. මේ වගේ තවත් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒකේ තියෙනවා වෙන ගාස් ටියද මොකක් වගේ ගාස් ටියනේ වෙන නමක් දාපු අයන්න ගොඩ එකක්. මෙන්න මේක ටිකක් වටිනවා. මෙන්න මේක දාපු වටිනම දේ. ස්කෙලටන් ස්කල් එක. වෙබ් තියෙන. මෙන්න මේකට යටින් තමයි එක තියෙන්නේ. බැරල් එකක් දාලා තියෙන්නේ. හොයන්න බෑ. ඔයාලත් මේ වගේ ස්ට්‍රක්චර්ස් ලූට් කරද්දී ඕක බලන්න. මේ ඔයටත් මොනවත් නැහැ. මෙන්න මෙතන විලේජ් කෙනෙක් හිර වෙලා ඉන්නේ. මං කිව්වේ මේ ගෙවල් දෙක එකට වගේ තමයි තියෙන්නේ. මෙතන ටිකක් හොඳ ලූට් එකක් තිබ්බා. මේ විලේජ් එකට ගෙවල් දෙකයි. සෝල් ටෝච් තියෙනවා. ඒක ටිකක් හොඳයි. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් අතන තියෙන ස්ට්‍රක්චර් එකට එක ඩන්ජන් එකක්. සෑහෙන ලොකු ඩන්ජන් එකක්. මේ හැම තැනකම ස්පවුනර්ස් තියෙනවා. කිසින්ද එළියෙන් බ්ලොක් ප්ලේස් කරලා උඩට ගිහිල්ලා ඒ කියන්නේ උඩම තට්ටුවේ ඉඳන් පළවෙනි තට්ටුවයි දෙවෙනි තට්ටුවයි කියන්නේ උඩම තියෙන තට්ටුවේ තමයි ඩයමන්ඩ්ස් තියෙන ඒ හරි ස්පවුනර්ස් නැහැ. ඊට යට තට්ටුවෙත් ඔය ස්පවුනර්ස් නැහැ මොනවත් ඒ ස්පවුනර්ස් තියෙනවා. හැබැයි ඒකෙත් ඩයමන්ඩ් තියෙනවා. ඊට යට එකටත් ගියාම ඒකෙත් ඩයමන්ඩ් තියෙනවා. ඒ ටිකේ පොඩ්ඩක් අමාරුයි ස්කෙලටන් වල දාගෙන ඉන්නේ. ඊළඟ එපිසෝඩ් එකේදී අපි ඒකට කොහොම හරි කරලා ගිහලා ඩයමන්ඩ් ටිකක් ගමු. ඩයමන්ඩ් 40 ගාණක් අපිට හම්බෙන්න ඕනේ එකකින්. ෆුල් ඩයමන්ඩ් ආමර් එකයි ඔක්කොම ටික ගන්න පුළුවන්. එන්නේ වගේ ස්ට්‍රක්චර්ස් ටිකක් ලූට් කරා නම් ඇති අපිට. විලේජ් අවුට්පොස්ට් එකක් තියෙනවා අය. මේක ඔයාලට පෙන්නුවොත්
රෝස පාටට ඉන්නා මේකේ මෝරු වගේ කට්ටියක්. හරියටම දන්නේ මම වැඩිය ගැහුවේ නෑ මේක. කලින් අපි අර රිවර් එකෙන් එද්දී අය හරිය රෙකෝඩ් වුණාද දන්නේ. මේක ඕල් කරමු. වෙන්නේ හරි. දැන් යන්න ලේසි. අපිට ඒ විදිහට සෑන් පාවෙන විදිහට හදන්න බෑ. ස්ට්‍රක්චර්ස් වල හරි එහෙම ජෙනරේට් වෙද්දි විතරයි. මෙතන බලන්න තනිකර පඩි පෙලක් ජෙනරේට් වෙලා. ඔය වගේ එක ලැග් වෙනවා. එන්නේ වගේ ස්ට්‍රක්චර්ස් තියෙනවා මෙන්න මේ. මේකත් මේකට විතරක්ම තියෙන ස්ට්‍රක්චර් එක. මේකේ මොනවත් විශේෂ දේවල් නැහැ. හැබැයි බඩගින්නක් මේකේ බඩ තියෙනවානේ. මේකේ අපිට ඩේස් පෙන්වන්නේ නැහැ මේ version එකේදී. රෙකෝඩ් කරන්නේ පොඩ්ඩක් පල්ලෙහාට කරා. ඒක මම කොරට දාගන්නම්. ඉක්කොනේ. අද සිකුරාදා මම අද වීඩියෝ එක දාන්නේ. මම ආයෙ දාන්නේ සිකුරාදා ඔය සිකුරාදා හරි හවසට හරි සමහරක් වෙන්න උදේ දාන්න පුළුවන්. ආයෙ සෙනසුරාදා පාන්දර තමයි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. වටේද්දි කවද වෙයිද දන්නේ නැහැ. මම ඒක දන්නේ. අපි ළඟ වීඩියෝ එකෙන් මේ බෙල් ටික එහෙම ගමු. මෙතන පොඩි කේව් එකක් තියෙනවා. අර ස්ට්‍රක්චර් එක තියෙන හින්දා අපිට සෑහෙන ලොකු XP ෆාම් එකක් හදන්න පුළුවන් මේකේ. ඒ ස්පවුනර්ස් ඔක්කොම ටික පිස්ටන් දාලා වල්ලහට ගන්න ඕනේ. මම දන්න විදිහට පුළුවන්. පිස්ටන් දාලා වල්ලහට අරන් ඒ ටික එකට පොඩ්ඩක් කියන්නේ එක පේලියට වගේ බ්ලොක්ස් දෙකක් වගේ ස්පේස් එකක් තියලා හදාගෙන ස්පවුන් වෙන්න හදලා අපිට ලොකු XP ෆාම් එකක් හදාගන්න පුළුවන්. මෙතන පොඩි සෝහනක් වගේ එකක් තියෙන. ඒක මොනවත් හැබැයි විශේෂ දේවල් නැහැ. ඔයාලා තාම මේ ගේම් එක ගහන කට්ටියක් ඉන්නවා නම් එයාලත් මේක මම දන්නේ නැති ස්ට්‍රක්චර්ස් කියනවා. මම තව එක ස්ට්‍රක්චර් එකක් දන්නවා. ඒ ස්ට්‍රක්චර් එක අපි එක්ස්ප්ලෝර් කරද්දී හම්බුනොත් මම ඒක අනිවාර්යයෙන් බේස් එක කරගන්නවා. හැබැයි ඉතින් පැයක්වත් යනවා ඒක උඩට නගින්න. ඒක තනිකර උඩට යන සෑන්ට හදලා තියෙනවා. කියන්නේ අපේ මයින්ක්‍රාෆ්ට් එකේ උඩරිම උඩට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක උඩරිම උස්සට යනකම් හදලා තියෙනවා. ඒක උඩම හරිය ලස්සනට හදලා තියෙනවා. පට්ට පොඩි නිකන් නෙළුම් කුලනවා වගේ අපේ රට. මේ පැත්තේ වෙන ස්ට්‍රක්චර්ස් විශේෂ ඒවා නැහැ. yes නේ. ස්ට්‍රක්චර් එකක් තියෙනවා දන්න. මම වෙනවා මේකේ තව වර්ඩ් එකක් කරනවා මම තනියම ක්‍රියේටිව්. ඒකේ හැබැයි ගිහින් මම මේ වර්ඩ් එක ගැන පොඩ්ඩක් හොයනවා. ඒක රැන්ඩම් ජෙනරේට් කරලා කරනවට වඩා ඒ විදිහට කරලා බලද්දී අපිට මේකේදී දැන් හිතමුකෝ දැන් අපි යනවා දැන් අපිට යන්න ඕන වෙනවා කියලා හිතන්නකෝ ජංගල් බයම් එකකට. අපි වැරදි පැත්තකට යන්නේ. එහෙම ගිහිල්ලා බ්ලොක්ස් බිලියන ගාණක් ගියටවත් හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණොත් වර්ල්ඩ් බෝඩර් එක යන ඒ තරම් අපි ගියත් අපිට ඒක හම්බ වෙන්නේ නැහනේ. එන්නේ ඒ වගේ අවාසි තියෙනවා. ඕ මෙතන ටෙන්ෂන් ඩිබ්‍රි එකක් ඇති. බලමු. කඩලා. යස් එතන ටෙන්ෂන් ඩිබ්‍රිස් තියෙනවා. friends අදට ගේම් ප්ලේ සීරීස් එක ඉවරයක් කරලා ද වීඩියෝ එකෙන් ඊළඟ එපිසෝඩ් එකේදී හම්බ වෙමු. එහෙනම් බයි බයි.
අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් යනවා.